සත්‍ය වෙනස් කියන්නේ පුතේ අර වගේමයි මෙන්න මේ සමීකරණේ පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙතන ලියන්නේ පස්සේ වීදිවර බෙදීම මොන පරිමාවද බෙදන්නේ? ඝනවල පරිමාව පමණයි. හරිද? මෙතන යටින් ලියන්නේ ඝන පරිමාව. ඝන පරිමාව. කලින් එකේ මුළු පරිමාව දැන් ඝන පරිමාව. දැන් මට අර දැක්වීම කියන්නේ නේද? අර දැක්ම කොහොමද කියන්නේ? පස්සේ කියන්නේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය ඝන පරිමාවට දරන අනුපාතය අපි සත්‍ය ඝනත්වය කියලා කියනවා. නේද? දැන් ඔයාලා කවුරු හරි කෙනෙක් සමීකරණයෙන් මතක තියන් හිටියනම් මේක අර දැක්වීම ලියන්න පුළුවන් සත්‍ය ඝනත්වය කියන්නේ මොකක්ද කියලා. ඝනවල ස්කන්ධය විදීම ඝන පරිමාව. නේද? ඉතින් මේතර අපි සංකේතයෙන් කියන්න කොහේනම් මෙතන ms නේද? ms බෙදීම යටින් ලියන්නේ මොකද්ද පුතේ? යටින් ලියන්නේ vs නේද? vs ඝන පරිමාව. නේද? හරි. ඝන පරිමාවට හොයන්න මේ පසේදී මෙන්නම ක්‍රමයක් නැහැ. හරිද? ඉතින් ඒකට ගන්න උපකරණයක් වෙනවා. පුතේ මේ උපකරණය කියන්නේ මේ භාණ්ඩය. හරිද? විදුරු උපකරණය. එතකොට මේකට අපි කියන්නේ ඝනත්ව දුෂ්‍ය ඝනත්ව කුප්පිය කියලා. සත්‍ය ඝනත්ව කුප්පිය කියලා මේකට කියන්නේ. ඝනත්ව කුප්පිය. තේරුණා නේද? මේක භාවිතා කරන්නේ පස්සේ ඝනත්වය සොයන්න පමණයි. වෙන කිසිදු ප්‍රැක්ටිකල් එකකට මේක ගන්නේ නැහැ. හරිද? මෙන්න මොකද්ද මේකේ නම කියන්නකෝ? ඝනත්ව කුප්පිය. හරිද? නැත්නම් සත්‍ය ඝනත්ව කුප්පිය කියලා මේ කියනවා. මේක ඔයාලා බලන්න ඕනි. හරිද? මේ තියෙන මූඩිය මේක උඩ සිදුරක් තියෙනවා. තේරුණා නේද? හරිද? අපි බලමු දැන් මේ ප්‍රැක්ටිකල් එක කරන විදිය. හොඳද? දැන් මම පස් මෙතන නැහැ. ස්ටෙප් මතක තියාගන්න. හරි. අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ කුප්පිය අරගෙන ඉවර වෙලා මේක මූඩිය ගහලා හරිද? බඩ කිරා ගන්නවා. ඔන්න පළවෙනි එක. දැන් මට මේකෙන් පස්සේ මට ඔයාලා මේක ස්ටෙප් ටික කියන්න ඕනේ. හරිද? බඩ කිරා ගත්තා. ඊට පස්සේ කරන්නේ මොකද්ද? ඔයා හැබැයි මීට කලින් ගන්න ඕනේ මේ ප්‍රැක්ටිකල් එක කරන්න කලින් පස් සාම්පලයක් එළියෙන් ගන්න ඕනේ. පස් සාම්පලයක් එළියෙන් අරගෙන ඉවර වෙලා පුතේ හරිද? ඒ පස් සාම්පලය මිලිමීටර් 0.2 පෙනේරෙන් හලා ගන්න ඕනේ. මේ ඕක මතක තියාගන්න. අපි ගත්ත පස් සාම්පලය 0.2 පෙනේරෙන් හලා ගන්න ඕනේ. තේරුණාද? ඒ හලාගන්නේ මොකටද? කාබනික ද්‍රව්‍ය ඉවත් කිරීමට සහ හරිද? ඊට වඩා විශාල අංශ ඉවත් කිරීමට. දැන් විශාල වැලිකට තිබුණොත් මෙන්න මේ සිදුරේ මේකේ හිර වෙනවා. තේරුණා නේද? එතකොට මේ සිදුර හිර වෙන එක වළක්වන්න තමයි මේ වගේ සයිස් පෙනේරියකින් මේක අපි හදාගන්නේ. හරිද? බඳ පස් සාම්පලයක් හදාගත්තා. ඊට පස්සේ කරන්නේ දැන් මේක බර කිරා ගත්තා පස් සාම්පලයක් හරි මේකෙන් අඩක් ඔයාලා පස් පුරවනවා. හරිද? ඔන්න දෙවෙනි එක මොකද්ද? ඝනත්ව කුප්පියෙන් අඩක් පස් පිරවීම. පුරවලා බර කිරා ගන්නවා. හරි නේද? හරි. දැන් අපි තුන්වෙනි පියවරට යමු. තුන්වෙනි පියවර තමයි ඔයා ජලය පුරවන දෙවුම් බෝතලයකට. අර ප්ලාස්ටික් බෝතල දන්නව නේද ලැබ් එකේ තියෙන නේද? ජලය පුරවල ඉවර වෙලා මම මේක බෝඩ් එකේ අඳින්නම් හොඳ. දැන් පොඩ්ඩක් අහගන්නකෝ. ඊට පස්සේ මේ පස් සාම්පලේ පස් මට්ටම දක්වා විතරක් ජලය පුරවනවා. හරිද? පස් මට්ටම දක්වා ජලය පුරවල ඉවර වෙලා ඊට පස්සේ ඔයා හදා ගන්න ඕනේ වෝටර් බත්. කියන්නේ මේ අපි එකට කියන්නේ මේ බීකරයක ජලය උණු කරලා එහෙම වෙනම උපකරණයක වෝටර් බත් එක ලැබ් එකේ තියෙනවා. නැත්තම් බීකරයක ජලය ටිකක් දාලා උණු කරලා හරිද? ඊට පස්සේ මේක අඬුවෙන් අල්ලලා හරිද? අර ඒ උණු ජලයේ තියලා පොඩ්ඩක් මෙහෙම ටිකක් වේල මෙහෙම මේ රවුන්ඩ් කර කර මෙහෙම තියාගන්න ඕනේ. හොල තියාගන්න ඕනේ උඩින්. තේරුණා නේද? හරිද? එතකොට මේ ඇතුළ රත් වෙනවා. රත් වෙනකොට ටික වෙලාවක් යනකොට මොකද්ද වෙන්නේ? මේකෙන් පිට වෙනවා වායු බුබුලු. එහෙනම් අපි මේ ස්ටෙප් එක කරේ මොකටද කියන්නේ? අපි ඒක කරේ මොකටද? මම නිතරම හේතු වහන්නේ ඔයාලගේ. අනේ අපි හැමෝටි පාඩම් කරන්න. නේද? තීටි පාඩම් කරනවා කියලා කියන්නේ අර ඇයි එතකොට නිතර මේක අමතක වෙන්නේ නැහැ. මේක කරේ මොකටද? එහෙම එතකොට මතකයි. තේරුණා නේද? අපි ඇයි මේක එහෙම රත් කරේ මොකටද? නේද? පස්සේ තියෙන වාතය ටික ඉවත් කරන්න. තේරුණා නේද? අර වායු බුබුලු පිට වෙනකම් මේක අපි රත් කරනකොට පස්සේ වාතය සියල්ලම ඉවත් වෙලා යනවා. නේද? හරිද? දැන් මේක තුන්වෙනි ස්ටෙප් එක තාම කියන්නේ. හරිද? ඊට පස්සේ මේක සිසිල් වෙන්න දෙන්න ඕනේ. අපි හිමින්සරේ නිවෙන්නේ දීලා ඉවර වෙලා ඊට පස්සේ ඒක උඩටම පුරවනවා අර ජලය වෝටර් බොටල් එකකින් ආපු ජලය පුරවනවා මේ කට වැහෙනකම්ම ජලය පුරවනවා. ජලය පුරවල ඉවර වෙලා මේ මූඩියෙන් හරිද මේක මෙහෙම තියලා තද කරන්න ඕනේ. තද කරාම වට පේනවා මෙන්න මෙතන ජල බිඳුවක් පිට වෙන්නේ. එතකොට තමයි ඔන්න හරියටම මේ වැඩේ වෙලා අපි කරලා තියෙන්නේ. තේරුණා නේද? හරි. දැන් මොන තුන්වෙනි ස්ටෙප් එක හරි ඒ කරලා දැන් ඔයා මේක පසුත් තියනවා ජලය තියෙනවා හරිද බඩ කිරා ගත්තා හරිනේ හරි අන්තිම ස්ටෙප් එක තමයි මොකද්ද මේ සේරෝම ටික හොදලා ඉවර වෙලා
මේ කුප්පියේ ජලය විතරක් පුරවලා බර කිරා ගන්නවා. හරි සරලයිනේ ප්‍රැක්ටිකල් එක. හරි මම ස්ටෙප් කියන්නේ නම් පළවෙනි එක මොකද්ද අපි? විදුලි පස් සාම්පලයක් අරගෙන දශම දෙකේ පෙනීරෙන් හලා ගන්නවා. නේද? හරි. ඊට පස්සේ ඝනත්ව කුප්පිය අරගෙන ඒකේ බර කිරා ගන්නවා. නේද පුතේ? ඊට පස්සේ මේකේ අඩක් කියන්නේ අඩක් පස් පුරවනවා. බර කිරා ගන්නවා. නේද? ඊට පස්සේ තුන්වෙනි ස්ටෙප් එක ඒ පස් මට්ටම දක්වා විතරක් ජලය පුරවලා නේද? අපි තියනවා ඒ රත් කරපු ජල භාජනයක තියලා රත් කරනවා වාතය ඉවත් වෙනකම්. හරිද? ඊට පස්සේ ඒ කරලා රාති ඉවත් වුණාන් පස්සේ ඉහළ මට්ටමටම ජලය පුරවලා බර කිරා ගන්නවා. අන්තිම ස්ටෙප් එක ඒ සියල්ලම සෝදලා ඉවත් කරලා ජලය විතරක් පුරවලා බර කිරා ගන්නවා. හරිනේ? හරි. අපි යෝග දැන් බෝඩ් එකේ අඳිනු හිනා මේක පුතේ මේක ආව ඔයාලා බලන්න පාස් පේපර් පොතේ මේකේ කවුරුත් එක මේ රූප සරහට ඇවිල්ලා ඔයාලා ගාන හදන්න දීලා තියෙනවා. හරිද? ඔය ප්‍රැක්ටිකල් එකේ කරන විදිහ කලිෆෝනි කරන විදිහ අහන්නේ නැහැ. ඒක තමයි අහන්නේ කියලා. ඒ හේතුත් එක්ක හරිද? මේ පොඩි ගානක්. දැන් මම රූප සරහන මම ඉතර ප්ලීස් වඳින්නේ නැහැ. හොඳද? ඔයාලා ඕන විදිහට ගන්න මේක. මම මේ වගේ මේ කුප්පි හතරක් ගන්නෑ අපි. එකම කුප්පිය ගන්නේ. මේක මේ පැහැදිලි කරන්න මම මේ කියන්න අවශ්‍ය නිසා ඔය වගේ පොඩි රූපයක් අඳිනවා. ඔයාලා මොන විදිහක් කමන්නේ ඒක හරිද? හරි. මම මෙතන දාන්නම් M1 කියලා. ලේසියෙන් එතකොට M2 M3 M4 M කියලා කියන්නේ මෙතන මම ස්කන්ධ දෙකේ නිරුවේ. නේද? පළවෙනි එකේ ඉස්කුප්පියේ බර. හරිද? දෙවෙනි එක පස් විතරක් පුරවලා බර. මේ තියෙන පස්. නේද? තුන්වෙනි එකේ යටින් පස් තියෙනවා. නේද? උඩින් ජලය තියෙනවා. M3 බර. හතරවෙනි එකේ ඉස්කුප්පියේ බර. නේද? හරි. දැන් සමීකරණය පුතාට මතකයි නේද? හරිද? සමීකරණේ සත්‍ය ඝනත්වය නේද? PV සමාන ρP සමානයි. උඩින් ලියන්නේ ඝනවල බර. නේද? දැන් ඝන තියෙන්නේ මෙන්න මේකනේ තියෙන්නේ. නේද? හිස් කුප්පියක් එක තමයි මේ පස් පුර වල දෙන්නේ අපි. එහෙනම් අපි හිස් කුප්පිය බර අයින් කරාම වට මේක විතර බර එනව නේද? එහෙම එනව නේද? එහෙනම් මෙතන M2 කරින M1 M2 කරින M1 ඔන්න ඝනවල බර හරි. තේරුණා නේද? යටි මොකද්ද ලියන්න ඕනි අපි දැන්? යට මොකද්ද ලියන්න ඕනි? ඝන පරිමාව. හරිද? මතක තියාගන්න පුතේ මේ ප්‍රැක්ටිකල් එක කරනකොට අපි ඝනවල පරිමාව හොයන්න ක්‍රමයක් නැහැ. හරිද? අපි උපකල්පනයක් කරනවා. මොකද උපකල්පනය? මේ යටි උපකල්පනය ලියන්න. හරිද? ඝන පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය. ඝන පරිමාවට සමාන ජල පරිමාවක ස්කන්ධය. ඔයාලගේ අනිවාර්යෙන් අහනවා. සත්‍ය ඝනත්වයේ සෙවීමේදී සිදු කරන උපකල්පනය කුමක්ද? මොකද්ද? ඝන පරිමාව සොයන්න බැරි නිසා ඝන පරිමාවට සමාන කියන්නේ ජල පරිමාවක ස්කන්ධය. දැන් අපි ඒක තමයි යටින් ලියන්නේ. ඒක හොයන්න අමාරු නිසා තමයි මේ උපකරණය අපි අර මේ ප්‍රැක්ටිකල් එක කරේ. තේරුණා නේද? හරි. ඒක හොයන විදිය මෙහෙමයි. මම ඔයාලට නිකන් මේ ගාන හදන්න මේ ක්‍රමයේ කියන්න මතක තියාගන්න. හරි. ඉස්සර වෙලා ඔයාලා මෙන්න මේ පළවෙනි එකයි අග එකයි අතර වෙනස ගන්න. හරිද? තේරුණාද? මතක තියාගන්න එහෙමයි. දැන් අග එක M4 නේ. පළවෙනි එක M1 නේද? M4 ඍණ M1. පැහැදිලිද? හරිද? මේ දෙකේ වෙනසෙන් මේ දෙකේ වෙනස අඩු කරන්න. තේරුණාද? හරි සරලයි නේද? අග දෙකේ වෙනසෙන් මැද දෙකේ වෙනස අඩු කරනවා. සාමාන්‍යයෙන් මේක පාඨාංක දෙනකොට පුතේ මේ පිළිවෙලට පාඨාංක වැඩි වෙනවා. දැන් මේක පොඩ්ඩක් අඩුයි මේකට සාපේක්ෂව මේක අඩුයි ඒක ගැටලුවක් නැහැ. ඒ පාඨාංක අවුලක් නැහැ. එතකොට මෙතන ඍණ හරිද? මේ දෙකේ වෙනස M3 ඍණ M2. ඔන්න පුතේ යට කොටසේ අපි උත්තරේ ගන්න එහෙමයි. හරිද? දැන් මේකගේ මේකෙන් බෙදලා ඔයාලා උත්තරේ ගන්න. 100ෙන් ගුණ කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. දැන් මම මේක නිකන් පැහැදිලි කරන්නම්. M4 ඍණ M1. හරිද? M4 ඍණ M1 කියලා කියන්නේ එතකොට මෙතන එතකොට එන්නේ දැන් මේක සම්පූර්ණ ජලයේ පුරවල දෙන්නේ නේද? එතකොට ඔයාලට පේනව නේද? ජලයේ බර විතරක් එනවා. දැන් මේ කෑල්ලෙන් එන්නේ ජලයේ බර විතරක්. එහෙම නේද එන්නේ? නේද? එතකොට M3 ඍණ M2. දැන් මේකෙන් මේක අඩු කරනකොට හරිද? ඔයාලට පේනව නේද? දැන් මේක මේ පොදු කොටසනේ. මේකෙන් මේක අඩු කරනකොට මේ කෑල්ලේ මේ කෑල්ල කැපිලා ඒතර මේක විතරක් අපිට එනවනේ. නේද? හරිද? ඉතින් මේක විතරක් එන්නේ එතකොට. දැන් ඊට ලියන ක්‍රමයක් නෑ ඔයාලා තේරුම් ගන්න එක. නිකන් මේක පැහැදිලි අමාරුයි. හරිද? එතකොට ඊළඟට මේ උත්තරෙන් ඒ කොටස අඩු කරනකොට මෙන්න මේකට අල්ලපු ජලයේ බර එනවා. තේරුණා නේද? ඉතින් එච්චරම හිතන්න ඕනේ නෑ. මේ උත්තරේ ගන්න ඉගෙන ගත්තම ඇති. අර දෙකෙන් මේක අඩු කරා, මේකෙන් මේක අඩු කරා උත්තරේ දෙන්න. කරලා ඉන්නේ ප්‍රැක්ටිකල් එක අමාරු නෑනේ. හරිද? ඉතින් ඔය ටික ඔයාලා
මේ ප්‍රැක්ටිකල් දැන් මේ ප්‍රශ්න විදියට ස්ටෙප් ස්ටෙප් ලියන්න ඕනේ. ගෙදරදී ලියන්න උත්සාහ කරන් ප්‍රැක්ටිකල් එක බලලා ඉවර වෙලා. හරිද? තේරුණාද ප්‍රැක්ටිකල් එක? තේරුණාද බලන්න? හරිද? ප්‍රශ්න ඕන අහන්න බලන්න. ආන් ප්‍රශ්න ඕන.